Hi guys, welcome කියලා පිළිගන්නවා Gaming Dragon YouTube channel එකට. අලුතෙන් Dark Creek event එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ස්පින් කරන්න යන්නේ gem 2628ක් තියෙනවා. බලමු ඉතින් kit එක ගන්න පුළුවන් වේද කියලා. මේ තෙන්ට නම් ඉතින් main kit එක දීලා නැහැ. කමන්නේ මේ අපිට හැමෙන් token වලින් female kit එක ගන්න පුළුවන්. හරි අපි ස්පින් කරලා බලමු. මුලින්ම අපි 25 ස්පින් එකක් දෙමු. කොහමද ඉතින් මේ kit එක අඩුම ගානේ ගෙම ඉතින් 4000ක්වත් කන්න තමයි එන්නේ. නැත්නම් ඉතින් ස්පින් 200න් guarantee කරලා කියන්නේ නැහනේ. කිත් දෙකම ගන්න ඉතින් අඩුම ජෙම් 8000ක්වත් ලෑස්ති කරලා තියාගන්න ඕන. හරි බලමු මම ඉතින් දිගට මිස්වින් කරගෙන යනවා කඩිය වගේ. කිට් එක ගන්න ජෙම් කීයක් ඇති කියලා බලමු. ජෙම් 2600ම කයිද නැත්නම් අඩුවෙන් දෙයිද ඉතින් ඒක ගන්න. ලක් එක අනුව තමයි ඉතින් ගරින තමයි අපේ ලක් එක තීරණය කරන්නේ. අප්පට සිර කිට් එක ජෙම් 1525යි ගියේ. ජෙම් 1525න් කිට් එක ගත්තා. මං හිතන්නේ මම තමයි ලංකාවේ මුලින්ම කිට් එක ගත්තේ. දැන් වෙලාව 1:32ට විතර ඇති පාන්දර. එතකොට කිට් එක ගන්න විනාඩි 2යි ගිය කිට් එක ආවට පස්සේ කිට් එක ඕපන් කරලා බලමු. කිට් එක නම් පට්ට ලස්සනයි. ඒ කිට් එක අපට ඕල්ලා තිබ්බේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. හරි අපි ගිහින් බලමු. මේකේ ෆීමේල් බන්ඩල් එකත් ලස්සනයි. මේකේ ඇනිමේෂන් එකකුත් එන්න තියෙන ඇනිමේෂන් එකක් ගන්න ඕන. ජෙම් 1103ක් තියෙනවා. මේකෙන් ෆීමේල් බන්ඩල් එක ස්පින් කරන්නත් පුළුවන්. නැත්නම් මේක ඇනිමේෂන් එක ගන්න තියාගන්නත් පුළුවන්. මේකේ ටයිම් ට්‍රැවල් ඉන්කුබේටර් බන්ඩල් දෙකකුත් දීලා තියෙනවා. ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක නම් දීලා නැහැ. ඔකේ නිල් පාට බන්ඩල් එක නම් කලින් ජෙම් 99කටත් ආවා. ඒකින්ද දැන් අලුතින් ඇවිල්ලා තියෙන ඇන්ටි මැටර් ෆීමේල් බන්ඩල් එක ගන්න එක තමයි මෙතන වාසිකට කියලා දෙනවා. අපි වොල්ෆර් දාගමු. වොල්ෆර් දාගෙන ගිහිල්ලා අපි බන්ඩල් එක ඕපන් කරලා බලමු. මේ බන්ඩල් එක නම් පට්ට ලස්සනයි. ඒකේ කොණ්ඩේම ඉලෙක්ට්‍රික් නිකන් මැට අමුතුම සීන් එකක් තියෙනවා. ඒකේ පිටිපස්සේ බ්ලැක් හෝල් එකක් තියෙනවා. බන්ඩල් එකේ නම නම් ඉතින් කෙලිම ඩාර්ක් මැට. ඒ සීන් එකටම හදලා තියෙනවා. හරි අපි ඉතින් දැන් ආයි ස්පින් කරගෙන යන් ඉතින් ලේඩි බන්ඩල් එක ගන්නත් එපා. මුලින් ක්ලියර් කැචේ පාරක් දීමු. හරි 1යි 2යි. හරි දැන් ස්පින් කරමු. මේ පාරණ ඉතින් 25කින් පටන් ගන්නවා කලින් පාර වගේම ක්‍රික් එකක් දානවා ඊයස්සේ මේ පාන්දර එකමාරට හරි ස්පින් කරගෙන යන්න. බොලේ ඉතින් 25 4ක් දෙනවා මේ ජෙම් 100 ඉවර වෙන්න. ඊට පස්සේ ඉතින් 250 දීගෙන යනවා. 1යි 2යි 3යි 4යි. හරි ඉතින් අනිත් මැට් සුදු පාට කිට් එක නම් එන්නේ නැහැ. කමන්නේ අපි ටයිම් ට්‍රැවල් බන්ඩල් එක ගන්නවාද ලේඩි බන්ඩල් එක ගන්නවාද? ලේඩි බන්ඩල් එක නම් ඒක ලස්සනයි ටයිම් ට්‍රැවල් බන්ඩල් එකට වඩා. ටයිම් ට්‍රැවල් බන්ඩල් එකේ ෂර්ට් එක නම් ටිකක් ගැම්මට තියෙනවා. ඒ වුණාට එච්චරම ලස්සනක් නැහැ. ඒකේ අරගේ සුදු පාට එකක් තියෙනවා. මේක ඇවට එකක් හරි බැනර් එකක් හරි ගන්නත් ඕනේ. ඒකට එක බැනර් එකේ මාරම ගැම්මක් තියෙනවා. හරි ඉතින් ලේඩි බන්ඩල් එක ගත්තා. හරි ඒක ලස්සනයි. ඇවට එකද බැනර් එකද? ඇවට එකද බැනර් එකද? බැනර් එක ගම් බැනර් එක ලස්සන හැබැයි ඉතින් ඇවට එක වඩා ටිකක් වෙන ඉතින් ගන්න ඉහළ දෙකුත් නැහැ නේ මේ ඉවෙන්ට් එකේ. බැනර් කරන් දාමු. හරි ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. මේක තමයි මම වොයිස් එකක් දාලා කරන පළවෙනි වීඩියෝ එක. මම channel එකට දාන වෙන වීඩියෝ එක. ඉතින් ඔයාලත් ඉතින් මේ අලුත් පප් ඉවෙන්ට් එකක් එමෙ වෙලා තියෙනවා. ඉවෙන්ට් කවර් කරගන්න ඕන නම් නිකෝ අයියා ඩයමන්ඩ් ස්ටෝර් එක තියෙනවා. මම ඒකේ ඩීටේල්ස් ටික පහලින් දාලා තියන්නම්. මාත් ඩයමන්ඩ් ටොප් කරගන්න එකෙන් තමයි සුපිරිම ඩයල් එකක්. තාප්පර 3ක් වගේ පොඩි කාලේදී ඔයාලා ඩයමන්ඩ් ටික දාගන්න පුළුවන්. එහෙනම් ඉතින් බයි බයි. ආයෙත් වීඩියෝ එකකින් සෙට් වෙමු.